ආයුබෝවන් යාළුවනි අද දවසේ මම කතා කරන්නේ මම කම්පියුටර් සිංහල පාඩම් වලින් හදලා තියෙන සිංහල මීඩියම් වලින් ඒ නිසා ඔයාලා ඒවා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඒකෙද කරන්න තියෙන්නේ ඔයාලා මගේ සයිට් එකට යන්න www.npcmaster.com ඔයාලා මෙහෙම ගහවනම් එනවා www.npcmaster.com මේක ක්ලික් කරා නම් පස්සේ එනවා මේ තියෙන ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ මෙතනින් ඔයාලට කියන්නේ මෙතන කොහොමද මේ මගේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කියලා. කලින් මෙතන හෝම් එකක් තියෙනවා, ටියුටෝරියල් තියෙනවා, ඊට පස්සේ බ්ලොග් තියෙනවා. අපි ඉස්සල්ලාම හෝම් එකට තමයි මේකේ හෝම් පේජ් එකට ගිහිල්ලා මේ විදිහට තමයි පෙන්නන්නේ. පස්සේ ඔයාලට මෙතන ගෙන ටියුටෝරියල් ක්ලික් කරා නම් ඊට පෙන්නන මෙතනින් මම වීඩියෝ පාඩම් දැනට හදලා තියෙනවා. මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11ක් වගේ හදලා තියෙනවා. ඉතින් මේ පාඩම් සියලුම බේසික් ඉඳලා ඇඩ්වාන්ස් දක්වා තමයි යන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉස්සලා මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝස් පාඩම් හොඳයි නම් මේකට ඔයාලා කැමති නම් මගේ පාඩම මේ යන්න ගිහිල්ලා බලලා පස්සේ ඔයාලා යම් දෙයක් මේ ඉගෙන ගත්තා නම් මගේ කමෙන්ට් එකක් තියෙනවා මෙතනින් මේ තියෙන්නේ මෙතන කමෙන්ට් එකක් තියෙනවා මේකේ කමෙන්ට් ගිහිල්ලා කමෙන්ට් කරන්න පුළුවන්. ඊට කලින් මම ඔයාලට පෙන්නනම් මගේ වීඩියෝස් එක බලන්න කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම Microsoft Office Word එකට ක්ලික් කරා. ඊට පස්සේ මෙතන මේ වීඩියෝස් මෙතන ගිහලා මේ පල්ලෙහානේ පොත් මේ next එක යන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක ගියා. ඊට පස්සේ තුන්වෙනි එකට යන්න පුළුවන්. මේ විදිහට මම පාඩම් ගොඩක් හදලා තියෙන ඉතින් මම පළවෙනි එක ගිහිල්ලා ඉස්සෙල්ලාම බලමු වීඩියෝස් එක ක්ලික් කරලා. මම මේක ක්ලික් කරා නම් පස්සේ වීඩියෝස් එක අපිට පෙන්නනවා. මෙතන තියෙන්නේ save as open මේ save. පස්සේ මෙතනින් වීඩියෝස් එක ප්ලේ කරන්න කොහොමද මම කියලා දෙන්නම් ඔයාලට. මගේ වීඩියෝස් qualities වීඩියෝ හදලා තියෙන්නේ HD වීඩියෝස්. මෙතන ක්ලික් කරා නම් පස්සේ වීඩියෝස් එක ප්ලේ වෙනවා. ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් වල තියෙනවා නේ. හැබැයි ඔයාලට දැන් පේනවා මෙතනින් qualities නෑ වීඩියෝස් එකේ. ඒ නිසා ඒක කරන් තියෙන්නේ මෙතනින් ගියා ඔයාලට මම HD 1800 විදිහට හදලා තියෙන qualities වීඩියෝස් එක ක්ලික් කරා නම් කෙලින්ම ඔයාලට HD videos එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේක ටිකක් ලොකු කරලා මේ විදිහට HD videos විතර ඔයාලා බලන්න පුළුවන් මගේ videos. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි qualities මේ විදිහට තියෙන බලන්න. මේ විදිහට මගේ පාඩම් ටික බලන්න පුළුවන් HD videos වීඩියෝ. ඉතින් ඔයාලා මම මෙතන ගියා නම් ඔයාලට මේ ඕන විදිහට මෙතන දාන්න පුළුවන්. ඕන එක මෙතන බලන්න පුළුවන්. මේ videos qualities තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ගිහලා බලන්න පුළුවන්. ඒ මම එකක් පෙන්නුවේ මගේ වීඩියෝස් බලන්න කොහොමද කියලා. ඊට පස්සේ මම next කරන්නම්. මේ ඔක්කොම එහෙම තමයි බලන්න පුළුවන් ටියුටෝරියල්. මේ ඔක්කොම මෙතන තියෙනවා. හැම එකක්ම බලන්න පුළුවන් මෙතන. මම හැම පාඩමක්ම හදලා තියෙනවා. ඉදිරියේදී ඊට වඩාත් මම හදන මගේ වෙබ්සයිට් එකේ ඔයාලා ලයික් කරන්න, ෂෙයාර් කරන්න, තවත් යාළුවෝ ඉන්නවනම් කම්පියුටර් ඉගෙන ගන්න කැමති නම් එයාලට කියලා දෙන්න. ඊට පස්සේ එයාලා මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ බ්ලොග් වල buy DVD මම ඔයාලා වෙනුවෙන් අලුතින් මේ පාඩම් හදලා තියෙනවා. මේක ඔයාලා ගන්න පුළුවන්. මේ මගේ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කොහොම මගේ email address එකට මේක කරන්න මේ message එකක් දෙන්න. ඊට පස්සේ නැත්තම් ඔයාලා Skype එක මගේ සම්බන්ධ වෙලවන්න npcmaster.com. ඊට පස්සේ මගේ පොත් මේ DVD videos හදලා තියෙනවා. තාම අටුම ගානකින් videos qualities HD videos වලින් තමයි හදලා තියෙන්නේ. ඔයාලා මගේ videos එවිලා බලන්න පුළුවන්. කැමති නම් මේවා ගන්නත් පුළුවන් මේ පාඩම්. ඊට පස්සේ මම දැනට මම download software කියලා එකක් නොමිලේ මේවා හදලා තියෙනවා. දැනට මම page එක මේ upload කරලා නැහැ. ඊට පස්සේ සිංහල fonts තියෙනවා. ඔයාලා නොමිලේ සිංහල fonts මේක ක්ලික් කරා නම් download වෙනවා. ඒක ක්ලික් කරා නම් මේ download වෙනවා. ඊට පස්සේ ඔයාලා ඒක open කරන්න පුළුවන්. මම zip file එකට හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන future කියනනම් අපිට මෙතන තියෙන computer online මම ඔයාලට තවත් විශේෂ විදියක් තමයි මම computer online course class පටන් ගෙන තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මගේ computer online course එක මේක කරන්න පුළුවන්. ඒකෙදි අවශ්‍ය වෙන්නේ මේක විතරයි. ඔයාලට ඉන්ටර්නෙට් එක තියෙනවා නම් ඊට පස්සේ Skype එකක් තියෙනවා නම් නැත්තම් හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නෙට් එක තියෙනවා නම් ඒ ඇති මම මොනවද කරන්න ඕන අතට කියලා දෙන්නම්. කෙලින්ම මම ඔයාලා computer එකේ log වෙනවා මේ ඉන්ටර්නෙට් වලින්. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන්න පුළුවන්.
කිසිම බය වෙන්න එපා. ඔයාලා හිතන විදිහ කොහොමද ඔන්ලයින් එකකින් ඉන්ටර්නෙට් එකකින් අපි ඉගෙන ගන්න කියලා. එහෙම නෙමෙයි මම කෙලින්ම මගේ කම්පියුටර් එකකින් ඔයාලා කම්පියුටර් එක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ලොග් ඉන් ඊට පස්සේ ඔයාලට උගන්නන්න පුළුවන්. ඔයාලට කැමති නම් ඉගෙන ගන්න මගේ ලොග් එකේ මෙතන මේ ෆෝන් නම්බර එක කෝල් එකක් දීලා ඔයාලා විස්තර තවත් දැනගන්න පුළුවන්. මගේ ඔක්කොම මෙතන පෝස්ට් තියෙන තව ඉතිරිදී මම මේකේ අප්ඩේට් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන ඒව කොමන්ට් මගේ වෙබ්සයිට් එකේ යමක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ මොනවද ඔයාලා ඔක්කොම මෙතන කමෙන්ට් කරන්න පුළුවන්. මගේ මේ Facebook මෙතන කියනවා. ඉතින් ඔයාලා මම මේකේ බලාපොරොත්තු වෙන ඔයාලා ඒ දේ තාමත් හොඳට කරයි කියලා. මේ මෙතන මගේ Facebook මේකට ගිහලා ඔයාලා කැමති දේ මෙතන කමෙන්ට් එකක් දැම්මම මෙහෙම වෙනවා. සාමාන්‍ය මම කමෙන්ට් එකක් ඔයාලා මෙතන කමෙන්ට් කරන Facebook එකක් තියෙනවා නම් ඊට පස්සේ log කියලා මෙතන මේ login පෙන්නන තමන්ගේ Facebook එකක් තියෙනවා නම් ඊට පස්සේ ඒක මෙහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ කතරේ මම ඊට පස්සේ help එකක් ඔයාලා දීලා තියෙනවා. මගේ page මගේ මේ videos බලන්න කොහොමද මම අර කලින් කිව්වා වගේ මෙතන ඉස්සලාම videos එක click කරන්න. පස්සේ ඔයාලා මෙතන setting යන්න. setting ගිහලා පස්සේ ඊට පස්සේ මෙතන qualities එක ගිහිල්ලා ඔයාලා කැමති qualities එකක් නේ 1800 දාලා ඊට පස්සේ videos එකේ කෙලින්ම HD videos විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා contact කරන මට contact කරන්න පුළුවන් මෙතනින්. මගේ මේ මෙතන contact කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මම මෙහෙම කරලා ඊට පස්සේ මෙතනින් තවත් දෙයක් මට අවශ්‍ය වෙනවා. ඔයාලට මේ මගේ Facebook page එකට ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා ඔයාලා කැමති නම් මේ විදිහට මෙතනින් like එකක් දාන්න පුළුවන්. මම හැමදාම මම ඔයාලට මොකක් හරි දෙයක් මෙතනින් කියලා දෙනවා. මේ සිංහල මීඩියම් වලින්. ඉතින් ඔයාලා කැමති නම් මගේ page එකට like එකක් දාන්න. තව යාළුවෝ කියනවා යට කියන්න. පස්සේ මගේ Twitter එකක් තියෙනවා. Twitter එකට click කරලා ඔයාලා like එකක් දාන්න පුළුවන්. ඒ හරවත් මම ඔයාලට අලුත් වෙන පාඩම් කියලා දෙනවා. පස්සේ මම තවත් තියෙන මගේ YouTube එකක් තියෙනවා. YouTube එකේ ගිහිල්ලා ඔයාලා මගේ සියලු videos බලන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මගේ videos මෙතන තියෙනවා යන්නනේ videos ගිහිල්ලා මේ මගේ videos ඔක්කොම මෙතන තියෙන. ඒක ඔයාලා playlist ගියා නම් ඔක්කොම බලන්න. මේ playlist එක ගිහිල්ලා ඔක්කොම බලන්න පුළුවන්. playlist ඔක්කොම මෙතන මගේ videos තියෙන සම්පූර්ණයෙන් මෙතන click කරා නම් අපි මේ playlist එකේ අවශ්‍ය ඕනම videos ටික මෙතන එනවා. ඒකට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් එහෙම නැත්තම් මගේ YouTube එකට ගිහිල්ලා ඔයාලා බලන්න කැමති නම් මම මේකට කරන්න තියෙන මෙහෙම ගියා YouTube එකට click කරගෙන ගිහිල්ලා මේ විදිහට යාළුවන්ට කියවන හරිය මගේ videos වල NPC master click කරා නම් ඒත් එනවා. NPC master මේක තමයි මගේ videos මෙතන මේ ගොඩක් වගේ පෙන්නනවා. ඊට පස්සේ NPC master www.npcmaster.com click කරා නම් YouTube එකට එනවා. ඊට පස්සේ click කරා නම් මගේ videos ටික ඔක්කොම ඔයාලා මෙතනින් playlist එකට යන්න. අවශ්‍ය videos ඉදිරියේ තවත් ගොඩක් දේවල් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි. ඊට පස්සේ තවත් මේකක් තියෙන ඉන් එක තියෙනවා. ඔයාලා ඒකත් ඕනනම් like එකක් දාන්න පුළුවන්. ඔයාලා පාවිච්චි කරනවා. මේ විදිහට තමයි මම ඔයාලට මගේ website එක විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා යාළුවනේ thank you so much. ඔයාලා පොඩ්ඩක් එක්ක මම හිතනවා ඔයාලා මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න කියලා. ඒ නිසා මම ගොඩක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම මගේ website එක කොහොමද use කරන්න කියලා හිතා මම ඔයාලා කියලා දුන්නේ. මගේ page එකට like එකක් දාන්න. thank you so much. මේක අලුතින් තමයි පටන් ගත්තේ. ඔයාලගේ අතින් තමයි මේකේ famous කරන්න පුළුවන් වෙන්නේ. නිසා thank you so much යාළුවනි. සුබ දවසක්.